මගේ YouTube channel එකට. අපි අද කතා කරන්න යන්නේ කොහොමද හරියටම ප්ලේටි මත්ස්‍ය කබජනනය කරන්න කියලා. ප්ලේටි මත්ස්‍ය වර්ග ගත්තාම ගොඩක් ප්ලේටි මත්ස්‍ය වර්ග ඉන්නවා. ඒ වගේම ප්ලේටි මත්ස්‍යුන් අභිජනනය කරන්නත් විවිධ ක්‍රම තියෙනවා. ඒකෙන් අපි කතා කරන්න යන්නේ එක් ක්‍රමයක් ගැන. වැඩි කතා නැතුව යන් අපි අද අපේ වීඩියෝ එකට. මං ආදරයෙන් මතක් කරනවා ලයික් කරලා කමෙන්ට් කරලා සබස්ක්‍රයිබ් කරලා දිගටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අපි ඔයාලට කොහොමද හරියටම ගෑනු සත්ත්වෙක් හොයාගන්නේ, කොහොමද හරියටම පිරිමි සත්ත්වෙක් හොයාගන්නේ, කොහොමද මෙයාලා අභිජනනය කරලා අලුත් ගොඩක් පැටව ලබා ගන්නේ, ඒ වගේම කොහොමද මෙයාලට කෑම බීම ලබා දෙන්නේ වගේම හැම දෙයක්ම අපි අද මේ වීඩියෝෙන් කියලා දෙන්න හිතාගෙන ඉන්නවා. යාළුවනේ දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද හරියටම ගෑනු සත්ත්වෙක් හොයාගන්නේ, කොහොමද හරියටම පිරිමි සත්ත්වෙක් හොයාගන්නේ කියලා. මම ඔයාලට පෙන්වන්නම මගේ ටැංකියෙන් පිරිමි සත්තුයි ගෑනු සත්තුයි අරන් ආවා. හරියටම ප්ලේටි මසුන් අභිජනනය කරද්දි දාන්නේ ගෑනු සත්තු දෙන්නට එක පිරිමි සතෙක් ගානේ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද හරියටම පිරිමි සතෙක් හොයාගන්නේ, කොහොමද හරියටම ගෑනු සතෙක් හොයාගන්නේ කියලා. ගොඩක් ගෑනු සත්තුන්ගේ බඩ පළල් පොඩ්ඩක් මහතයි. පිරිමි සත්තුන්ගේ එහෙම නෑ. පිරිමි සත්තුගේ බඩ කෙට්ටුයි, ඒ වගේම වරල් පොඩ්ඩක් විශාලයි. ගෑනු සත්තුන්ගේ වරල් පොඩ්ඩක් විශාලයි. මම ඔයාලට දැන් එක ගෑනු සත්ත්වෙක් අරන් පෙන්නන්නම් කොහොමද එයාලගේ හැඩය තියෙන්නේ කියලා. හරි යාළුවනේ මේ ඉන්නේ ගෑනු සතෙක්. හොඳට බලන්න. මේ එයාගේ බඩ මහතයි. වලල් බලන්න. ඒ වගේම මතක් කරලා ඔයාලා හයිඩ්‍රිල්ලා හරි පොරෝරයකින් ලෙහාගත්ත නූල් හරි මතක ඇතුව ඔයාලා බ්‍රීඩින් කරන භාජනයට දාන්න ඕනේ. නැත්තම් මාළු පැටව ඉපදුනහම බොහෝ දුරට ගෑනු සත්තු හෝ පිරිමි සත්තු ඒ පැටව කාලා දාන්න තියෙන chance එක වැඩි. ඒ නිසා මතක ඇතුව හයිඩ්‍රිල්ලා හෝ ගෝනි නූල් ලෙහාගෙන ගත්ත නූල් දාන්න පුළුවන්. ඒ වගේම මේ සත්තු වැඩි ඉර එළියට නිරාවරණය නොවෙන්න සාමාන්‍ය ඉර එළිය සහිත තැනක තියන්න ඕනේ. ඒ වගේම මේ සත්තු අභිජනනය කරලා පැටවු හම්බෙන්න සතියක් සති දෙකක් වගේ කාලයක් යනවා. ඒ කාලය හොඳට පරීක්ෂාවෙන් ඉන්න මෙයාලට මතක ඇතුව හොඳට කෑම දාන්න. හරි අපි මේ වීඩියෝ එකෙන් ඉස්සරහට බලමු අපි කොහොමද මේ අපි දාගත්තනනේ කරලා පැටව් හම්බෙලා තියෙන්නේ කියලා. මම අපේ ප්ලේටි පැටව් ටික ප්ලේටි මත්ස්‍යයන් ටික ඒ ටැංකියෙන් මේ ටැංකියට මාරු කරගත්තා. හරි අපි මේ දැන් ඔයාලට හරියටම පෙන්නන්නේ දවස් 10කට පස්සේ මම පෙන්නන්නම් කොහොමද අපේ ප්ලේටි මසුන් ටික අභිජනනය වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් බලුවනේ මං හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. මාළු පැටවු ටිකක් අතර අරන් පෙන්නන්නම්. මේ ඉන්නේ ටැංකියෙන් හම්බෙච්ච මාළු පැටව්. යාළුවනේ පේනවා ඇති කියලා මං හිතනවා. හරි මේ ඉන්නේ දවස් 8කට පස්සේ අපිට හම්බෙච්ච මාළු පැටව්. තව ඉන්නවා හරියටම ඔයාලට පේන්නේ නැහැ මෙතන. මම හිතනවා ඔයාලට තේරුම් ගන්න ඇති කියලා කොහොමද හරියටම ප්ලේටි මත්ස්‍යයක අභිජනනය කරන්න කියලා. මම මේ වගේ වීඩියෝ දිගටම දාන්න හිතාගෙන ඉන්නවා. පහලින් සබස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරලා ලයික් කරලා අපේ වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.